දියල්ලා ලයි නෝනේ අපි ඔක්කොම කළු ඇඳන් ඉන්නේ. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ මගේ YouTube channel එකට. අපි යනවා අද මොනාටද? කොස්ස ගණන් ගන්න බෑ. අපි යනවා තිසාරගේ බර්ත්ඩේ පාටි එකට. එන්න මාත් එක්ක තිසාරගේ බර්ත්ඩේ පාටි එකට යන්න. එන්න. එයත් එනවා. ඔයාලත් එන්න. අපි යමු. Five little ducks said quack quack quack. මේ කොහොමද පිටියේ තියෙන පැල්ලම මකන්න කියලා කියන්න. ඔය වීඩියෝ එක නේ. අපි දෙන්න ලෑස්ති. අනිත් අය ලෑස්ති වුණේ. බ්‍රයිඩ් අඳින ගමන් ඉන්නේ. අපි ලෑස්ති. රූම් කෙනෙක් තමයි තාම හොයාගන්න බැරිුනේ. ඉෂා බොයිලා දෙනකොට තාම උඩ පාටි එක පටන් ගන්න තිබුණේ 7ට. අපි 6:20 ගානට මෙතනට ආවා. ඉතින් ආපු නිසා අපි දෙන්න හිතුවා පොඩ්ඩක් අපි ගිහිලා ඩෙකොරේෂන්ස් ටික බලමු කියලා. මේ ඉන්නේ අපේ කෙනා. එයාව මම මෙහෙම වීඩියෝ එකක් ගත්තා. ඔයාලා කොහේ හරි මේ වගේම වීඩියෝ එකක් දැක්කනම් ඒ වීඩියෝ එකත් ගත්තේ මම මගේ අතේ ඩිවයිසස් දෙකක් තියාගෙන තමයි ඒක ගත්තේ. ඊට පස්සේ පින්කියක් කළත් අපි ගිහිල්ලා විනාඩි 10කින් 15කින් වගේ එතනට ආවා. ඉතින් අපි කවුරුත් ඇතුළට යන්නේ නැතුව හිටියේ. මේ ඔක්කොම මගේ vlog එකකට ගත්ත වීඩියෝස් මෙයා ඉස්සුවේ මං ඉතින් පව් කියලා කමන්නේ දුන්නා. නැත්තම් මේ ඔක්කොම මම ගත්තේ මගේ අයිඩියා එක මගේ vlogs වලට. බොරු කියන්න එපා. මේ සම්පූර්ණයෙන්ම මගේ අයිඩියාස් මගේ ඔක්කොම ස්ක්‍රිප්ට් එකේ ඉඳලා මගේ තිබුණ ඒවා මේකක්වත් මෙයාගේ නෙමෙයි. කොහොම හරි අපි දෙන්න හැමෝටම කලින් ආපු නිසා අපි ඉතින් ඇතුළට ගියා කොහොමද මේක සරසලා තියෙන්නේ කියලා බලන්න. මේක හරියම ලස්සන විදිහට සරසලා තිබුණා. පොඩි ළමයෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එකක් කියලා පේන හරියම ලස්සන කියුට් පැස්ටල් කලර්ස් වලින් ලස්සනටම ඩෙකොරේට් කරලා තිබුණා. අපේ තිසාරා කැමති තාරාවන්ට. ඉතින් ඒක නිසා ඩක් කන්සෙප්ට් එකට තමයි මේ මුළු පාටි එකම ඒගොල්ලන් ඩෙකොරේට් කරලා තිබුණේ. මෙතන තියෙන සද්ද මට දාන්න වෙන්නේ නැහැ. මොකද හේතුව බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එකක් යන නිසා. ඉතින් අපි ඇතුළට යනකොට ඒ වෙලාවෙම චූටියලගේ ෆොටෝ ෂූට් එකක් කර හිටියේ. ඉතින් අපි ඒක නිසා පොඩ්ඩක් ඒගොල්ලන්ව අපේ වීඩියෝ එකට පොඩ්ඩක් කැප්චර් කරලා ඊට පස්සේ වටපිටේ සිරි නරඹන්න කියලා තමයි ලෑස්ති වුණේ. පේන්නේ නැද්ද? කහ කුරුල්ලෝ පවුලක් වගේ තුන්දෙනාම ඉන්නවා ලස්සනට. අපි ඉතින් එයාලා පින්තූර ගන්න එක දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. ඉතින් ඇත්ත කියන්න ඕනේ අවුරුද්දක් ගෙවිලා ගියා. නිරුණේම නැහැ. මාරම ඉක්මනට මේ අවුරුද්ද ගෙවිලා ගියා. තිසාරව පළවෙනියට ගෙදරට ගෙන ආපු දවස් ඉඳලා මේ දවස් වෙනකම්ම ඒක නිකන් අවුරුද්දක් කියන එක අපි කාටවත් දැනුනේ නැහැ. එහෙම තමයි. කාලය කියන දේ ඉක්මනට යනවා. ඉතින් ඒක නිසා හරියට පරිස්සමෙන් කැමති දේවල් කරලා ලස්සනට ජීවත් වෙන්න. තිසාර දැන් ඇවිදිනවා පොඩ. දැන් ඉතින් එයා අක්කා කෙනෙක් වෙන්නත් එක්කනේ යන්නේ. ඒක නිසා වගකීම් වැඩි වගේ එයාට. මං අර කිව්වත් වගේ මේ හැම එකක්ම සරසලා තිබුණේ තාරා වගේ කන්සෙප්ට් එකට. හැම මේස් එකම තාරාවෝ පේලියක් දාලා තිබුණා. ඒ මොකද තිසාරාගේ කැමැත්තට. හැපි බර්ත්ඩේ තිසාරා. දැන් ඉතින් තිසාරට නංගි කෙනෙකුත් ඉන්නවා. නංගි කෙනෙක්ද මල්ලි කෙනෙක්ද දන්නේ නැහැ. නෑ කමන්නේ. ඒගොල්ලෝ අදම දාලා තියෙනවා. මම දාලා ඉවරයි Instagram ඔක්කොම තිසාරා අක්කා කෙනෙක් කියලා. මේ ඉතින් මේ දැන් ඉතින් ඔය දෙන්නට අලුත් ළමෙක් ඉන්නවා. තිසරායි චූටියා තිසාරව මට දෙන්න බයි. සුබම සුබ උපන්දිනයක් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා තිසාරා. හැමදාම hina වෙලා ලස්සනට චූටි තාරා පැටියෙක් වගේ ඉන්න. Happy birthday චූටි තිසාරා. ඉක්මනට ලොකු වෙලා එන්න මාත් එක්ක get ready with me කරන්න. Happy birthday Tisara. Sign on. Hi Tisara, happy birthday. This is from Dilkush Shankar. I'm sorry. Yeah, congratulations to Nishi and Tisara. Yeah, yes. මට ලැජ්ජයි.
ඒ බලාගෙන Happy birthday තිසාරා. කොමාගේ බර්ත්ඩේ විශේෂ ගත්තේ නෑ මං හිතන්නේ තාම. තව ඉස්සරහට ගන්න තියෙනවා. වීඩියෝ එක බලාගෙන ඉන්න. ඕකේ? අපි කෙට්ටු වුණා. අනේ මේ බහන්න මේ ඔක්කොම අය හරිම ආදරෙන් මගේ වීඩියෝ එකට මුණ දාගෙන ඉන්නවා දෙයනේ මටත් හරිම සතුටේ. ඔයාලා ඔක්කොම අය තමයි මේ ඉන්නේ මේ ඔක්කොම අය දැන් මගේ වීඩියෝ එකට ඉන්නවා. ඔක්කොම කළු ඇඳන් ඉන්නේ. අපේ කෙනා මේ හිෂාම්ගේ බර්ත්ඩේ විශ් එක ගන්න හදන්නේ. Happy birthday තිසාරා. හරි දෙච්චුයි. පුදු ලැජ්ජාව. Hisham uncle. ඔයාට කුපිනිය. Say hi. Hi. Say hi. Say hi. Ah. Okay. Say hi. Tisara. Ko. Ko. Loko amar kiss yadde. Loko amar umma yadde. Flying kiss. No flying kiss. Me? කොහෙන් අපි කොණ්ඩෙට දාමු. එන්න අපි කොණ්ඩෙට දාමු. එන්න අපි දාමු. එන්න අපි දාමු. එන්න අපි දාමු. ආ. එන්න අපි දාමු. Quack quack quack. little duck Stay down on day. Whether we ran far away Mother duck said quack 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 quack. only for ඒ ගොඩනේ අදන්නෝනේ උසි උසි නෝනේ මගේ උසි නෝනේ මොනවද ඕනේ කියදි අල්ලා ලයි ලයි නෝනේ පොඩි සොපි නෝනේ මංගල කාලේ ඉබේ ඇවිල්ලා වර මයික් එක දෙන්න අපි තිසාරගෙන් යාගේ බර්ත්ඩේ එකට විශ් එකක් ගමු මයික් එක ගෙනාවද ඔය තියෙන උතන තියෙනවා ඕකේ මොකක්ද ඔයාලට කියන්න තියෙන ඔයාගේ බර්ත්ඩේ එක ගැන එච්චරයිද සෙඩ්ඩක් මොකක්ද ඔයාලට බර්ත්ඩේ එක ගැන කියන්න තියෙන්නේ අපිට දැනගන්න ඕනේ ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ කියලා මොකක්ද නෝටි මෙයා නෝටි 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 කො බර්ත්ඩේ විශ් එක කියන්න ඔයාගේ බර්ත්ඩේ විශ් එක කියන්න ඔයාට ඕනේ මල්ලි කෙනෙක්ද ඔය තිෂාරා මට දැනගන්න ඕනේ ඔයාට ඕනේ මල්ලි කෙනෙක්ද නංගි කෙනෙක්ද කියලා තිෂාරා මට දැනගන්න ඕනේ ඔයාට ඕනේ නංගි කෙනෙක්ද මල්ලි කෙනෙක්ද කියලා කවුද ඕනේ උත්තරේ දෙන්න ඩක් සෙඩක් සේ ඔක්කොම එක එක මුත්‍රේ ගජ පුට දික්කන්න එපා කියලා ඔව් ඒයි විශ් එකක් දෙන්න කියලා කිව්වේ ප්‍රචණ්ඩ යේ අපේ එක්කෙනාටත් මං කියන යේ ගී තමයි කියලා තව මොනවද ඒක මම ගත්තේ තව මොනවද ඒ ළමයාට කතා කර ෂුප් කියලා කියන්න ඕකේ මයික් එක ඉල්ලන්නේ හායි මේක දාන්න අපිට වැඩ දෙන්න අපි යනවා බයි bye say bye say bye not bye say bye bye ma say ma Say hi. විනාඩියක්කින් විනාඩියක්කින්
පොඩ්ඩක් කියන බලන්න. පොඩ්ඩක් ඕකේ. උස වෙනකම්. තිසාරගේ බර්ත්ඩේ විශ් එක කියන්න ඕනේ. චුට්ටක් ඉන්න මම හොදාගන්න. ඒක මම ඉල්ලන්නේ එයා. නෝ. ඕකේ. කො බලන්න. කො බර්ත්ඩේ විශ් එක කියන්න බා. හැපි බර්ත්ඩේ මගේ ලොකු දුව. Happy birthday, Tisara. Happy birthday, Shududu. Yay! Clap, clap, clap. Clap, 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 clap. clap, clap, clap. Mwah. මොකක්ද? thank you. අපි ඉතින් තිසාරගේ අම්මගෙන තාත්තගෙන වොයිස් කට් අරගෙන ආපහු ආවා මේ කට්ටියත් එක්ක ජොයින් වෙන්න. අපි එනකොට ඇත්තරම ගොඩක් කට්ටිය ඇවිල්ලා තිබුණා. ඉතින් අපි ඉඳගෙන පාටි එක පටන් ගන්නකම් හිටියා. ඔන්න ඉතින් චූටියයි තිසරයියි තිසාරයි තුන්දෙනාම ඇතුළට ආවා. මම ආපහු කියනවා ළමයි කොපිරයිට්ස් ප්‍රශ්න නිසා මේකේ සද්ද මට ඔන් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මුළු වීඩියෝ එකේ ගොඩක් තැන්වල ඔයගොල්ලන්ට මගේ කටහඬ තමයි අහගෙන ඉන්න වෙන්නේ. සමා වෙන්න ඒකට. එයාට මේ ඔක්කොම මම ලියලා දීලා තියෙන්නේ. එයා කොලයක් බලාගෙන කියවන්නේ. ඔයාලා දන්නවනේ මට එහෙම කොල් බලාගෙන කතා කරන්න ඕනේ නැහැ කියලා. මට කතා කරනවා නම් කතා කරන්න පුළුවන් කල්ප කාලයක් යනකම්. බොරු කියන්න එපා. ඇත්ත. මැද්දෙන් ඉතින් අපි දෙන්නත් ඉන්නව නැතුවම නෙමෙයි. අපි දෙන්නවත් ගන්න අමතක කරේ නැහැ. ඔන්න ඉතින් ඕගොල්ලන්ට උමනා නිසා අපි දෙන්නව සහ හැමෝම මේ වීඩියෝ එකේ කැප්චර් කරලා තිනවා. දැන් අරයා නෑ මෙයා නෑ කියලා කියාගෙන ඉන්නපා දෙන්න කන පැලෙන්න. පිස්සු දන්නේ මම එහෙම කරන්නේ. ඔන්න ඉතින් කේක් එක කපන වෙලාව පටන් ගත්තා. අපි පොඩ්ඩක් දුරින් හිටපු නිසා මම මේ zoom කරලා ගත්තේ. ඒක නිසා තමයි ඔයගලන්ට අඳුරවට පේන්නේ. මොකද එතන ළඟට යන්න ගිහිල්ලා ඒගොල්ලන්ට කරදරයක් වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒක නිසා මම දුරින් ඉඳලා බලා ඉන්නම් කියලා දුර ඉඳලා zoom කරලා ගත්තා වීඩියෝ එක. කොටින්ම කිව්වොත් අද කැමරා කරන්නේ මෙයාගේ වෙනදට මගේ මම කළා නම් ළඟට ඔයගලන්ට ඔය හැම එකම zoom වෙලා ලස්සනට ඔක්කොම clear පේනවා. හරි ඉතින් කවන්නේ කොහොම හරි මම කිව්වනේ මම ඉතින් මේ දුර ඉඳලා zoom කරලා ගත්තා. අන්න ඒක නිසා තමයි පොඩ්ඩක් ඔක අඳුරුවට පේන්නේ. මැදින් ඉතින් මම ඔයගොල්ලන්ට හොඳ පාට වීඩියෝස් උත් දැම්මා. ඒ ටික බලන්න ඕකේ. අරයා නෑ මෙයා නෑ කියලා කියන්න එපා ළමයි. පුළුවන් කට්ටිය සේරම මම මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙන්නේ. අනිත් නැති කට්ටියගේ වීඩියෝ ගන්න මට පොඩ්ඩක් ඉතින් මිනිස්සුනේ අමතක වෙනවා. ඉතින් මටත් ඒක අමතක වෙලා ගියා. ඔන්න ඊට පස්සේ අපි බලන්න යන්නේ චූටි තිසාරගේ බර්ත්ඩේ එකට කරපු බර්ත්ඩේ ෂූට් එක. මේක ඔයාලා මං හිතන්නේ සෝෂල් මීඩියා වල ඉන්න කට්ටිය, කියන්නේ Facebook, Instagram වගේ ඉන්න කට්ටිය නම් අනිවාර්යෙන් දකින්න ඇති. මේක ඒගොල්ලන් ෂෙයා කරලා තිබුණා. එතකොට YouTube විතරක් ඉන්න අයට තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. මෙන්න මේ ටික තමයි එයාලා Facebook සහ Instagram වල අප්ලෝඩ් කරපු පික්චර්ස් විදිහට තියෙන්නේ. හිතා ගන්නත් බෑ. ඇත්තම කිව්වා මුලින් කිව්වා වගේ තිසාරට අවුරුද්දක් කියලා. මේ අද ඊයේ ගෙදර එක්කගෙන ආවා වගේ. ඒ වුණාට ඉතින් කාලෙත් ඉක්මනට ගියා. ඒ වගේම ඉතින් අපිත් වයසට යනවා බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් ගිය අවුරුද්දේ මට 27යි මේ අවුරුද්දට 28යි. හරි මගේ බර්ත්ඩේ එකට තව ගොඩක් කල් තියෙනවා. ඒක නිසා ඒ අඬෝ වැඩියව මම ඒ කාලෙට කරන්න. අපි විතරක් නෙමෙයි චූටි තිසාරත් එයාගේ පින්තූර ටික බලාගෙන තමයි හිටියේ. මේ ෂූට් එකට ඒගොල්ලෝ ඇත්ත ඩක්ස්ලා බේබි ඩක්ස්ලා අරගෙන තිබ්බා. මෙයා එක පැහැදිලිව කිව්වේ නෑ. ඔයගලන්ට පෙයි සමහර පික්චර්ස් වල චූටියාගේ අතේ ඉන්නවා. තිසාර කැමති නිසා ඒගොල්ලෝ ඇත්ත ඩක්ස්ලා අරගෙන තිබ්බා. ඔව් ඇත්ත ඩක්ස්ලා හිටියා. ගොඩක් හිටියා. ඇත්ත ඩක්ස්ලා ගොඩක් හිටියා. චූටියයි තිසරයියි අතේ තියාගෙන හිටියා. ඒක එයාලව තිසාරත් ඇල්ලුවා එහෙම පින්තූර වගේකුත් තියෙනවා. දැක්කපු අය ඉන්නවා නම් එයාලා තාරාව කී දෙනෙක් පින්තූර වලට අරගෙන තිබ්බද කියලා කමෙන්ට් එකක් දාන්න. එයාලා මේ ෆොටෝ ෂූට් එකෙම ඒගොල්ලන්ගේ අනිත් බබා ගැන announcement එකත් කරා. ඒකත් මං හිතන්නේ ඔයගොල්ලන් දකින්න ඇති. ඒක ඉතින් ඇහුවේ නැත්තම් ඉස්සරහට ඒකේ වීඩියෝ කෑල්ල තියෙනවා. කමන්නේ වීඩියෝ කෑල්ල එන්න කලින් මම කියන්නම්. තව තිසාර අක්ක කෙනෙක් වෙන්න යන්නේ. අපිට තව සුදු දුවෙද්ද සුදු පුතෙද්ද එන්නේ කියන එක අපි තාම දන්නේ නැහැ. ඒක එයා දන්නෙත් නැහැ. ඒක බොරු කතාවක්. ඒක අපි ඉස්සරහට බලමු. ඒකත් මම අනිවාර්යෙන් vlog එකක් විදිහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඒ vlog එක වෙනකනුත් ඕගොල්ලෝ මාත් එක්ක ඉඳී කියලා මම විශ්වාස කරනවා. කියන්න ඕනේ ළමයි තිසාර එහෙම සාමාන්‍යයෙන් කාගේවත් අතට ගිහිල්ලා අඬන ළමෙක් නෙමෙයි, අඬන බබෙක් නෙමෙයි. එයා හැමෝම එක්ක හරි ආදරයෙන් ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් හරිම මිය. කලාතුරකින් වෙන සිදුවීමක් සාමාන්‍යයෙන් පොඩි ළමයි වුණාම දන්නේ නැති, අඳුරන්නේ නැති අයව හම්බ වුණාම පොඩ්ඩක් බය වෙනවා. ඒත් අපේ තිසාර එහෙම නෑ. එයා දන්නේ නැති, අඳුරන්නේ නැති අයට පවා ආදරෙන් හැම වෙලෙම ටටා බයි හායි කියාගත්ත ගමන් ෆ්ලයින් කිස් දීගත්ත ගමන් ඉන්නේ. මෙයයි නම් දන්නේ නැති අය නෙමෙයි, මෙයයි ඔක්කොම දන්න අය. ඉතින් ෆොටෝ බූත් එකකුත් තිබුණා. ඒකෙන් ගිහිල්ලා අපි පින්තූරයකුත් ගත්තා. ඔයාලා මේ දකින්නේ ඒ පින්තූරේ. ඊට පස්සේ අපේ එහා පැත්තේ හිටියේ හිෂාම්ව පින්තූරයකට ගන්න බොහොම අමාරුයි. කොහොම හරි අමාරුවෙන් අපි වීඩියෝ කෑල්ලකට ගත්තා. හිෂාම්ව නම් ඉතින් ඕගොල්ලන් දන්නවනේ. එයා අපේ ගෙදර හැමෝගෙම අපේ ෆැමිලි මේකප් ආටිස්ට් වගේ තමයි හිෂාම්. අදත් චූටියගේ මේකප් එක කරේ හිෂාම් තමයි. ඔන්න ඉතින් පාටි එක හරියට පටන් අරගෙන ඔක්කොම අය කාලා බීලා නටන්න පටන් ගත්තා. මේ වීඩියෝ කොයි වෙලේද ගත්තේ කියලා මමවත් දන්නේ නැහැ. මොකද හේතුව ඒ වීඩියෝ එක ගත්තේ මම නෙමෙයි. අපේ කෙනා ගත්තේ. කොයි වෙලේද අතරම ගත්තේ? අයි මේ ඔය ඇවිදගෙන යනවා අර ප්‍රින්ට් මම ෆොටෝ බූත් එකෙන් ගත්ත පින්තූර ටික ගන්න ඇවිදගෙන යන අවස්ථාවේ තමයි එයා අරන් තියෙන්නේ. thank you so much අනේ ගත්තට. ඉස්රායෙල්ගේ හක්කලා දෙන ඒ ඩාන්ස් කරේ. ඔව් මේ පොඩි ළමයි බැලුම් බෝල එකතු කරගෙන යනවා. මේ ඉතින් පින්කි අක්කා අර ඉන්නේ දිල්කුෂ්. කසුන් අයියා අනුරාධ අයියා වත්සලා අක්කා. ඔව් දැන් නම් කිව්වට ඕගොල්ලන් දන්නේ නැහැ. ඕගොල්ලන් හිතින් හිතා ගන්නවා මෙයා වෙන්නේ නැති කසුන්, මෙයා වෙන්නේ නැති ත්‍රිමල්, මෙයා වෙන්නේ නැති අනුරාධ අයියා වෙනන් දන්නවනේ. මම පිළිවෙලට කිව්වේ. ඉතින් එහෙනම් මං හිතන්නේ සින්දුවකට. දැන් එතන සින්දුවක් යනවා ඇති අනිවාර්යයෙන්. මගේ කොණ්ඩේ නැතත් තින ගාවට කිව්වේ. හරි කොහොම හරි මේ තියෙන ඉතින් කට්ටියම ඩාන්ස් කරනවා. මම කියන්න ආවේ ඒක නෙමෙයි. මම කියන්න ආවේ මම මේ දැන් මට හිතෙන විදිහට දැන් මම මේ vlog එක එන් කරන්නයි යන්නේ කියලා. මං හිතන්නේ මෙතනින් විනාඩියකට වඩා තියෙනවා. විනාඩියකට වඩා මං කියන්නේ මම මෙතනින් මගේ වොයිස් ඕවර් එක නතර කරනවා. ඉස්සරහා කෑල්ල ඕගොල්ලන් බලා ගන්න. එහෙනම් බයි කියන්නේ නැහනේ. බයි මං ඊළඟ කෑල්ල කියනවා. ඒක ඕගොල්ලන් අහගන්න. ඕකේ. අපේ තිසාර ලොකු අක්කා කෙනෙක් වෙන්න යනවා. ඉතින් නංගිද මල්ලිද කියලා කවුරුත් දන්නේ නැහැ. කෙනෙක් වෙන අපි ආදරෙන් බාර ගන්නවා. ඉතින් දෙයියෝ දුන්න මේ තෑග්ගට අපි සතුටින් බාර ගන්නවා. ඔන්න මගේ කටහඬින් විතරක් නෙමෙයි තිසර අයියගේ කටහඬිනුත් ඕගොල්ලන් මේ සුභාරංචිය ඇහුවා. ඉතින් ඒක තමයි. ඒක ඉස්සරහා අනාගතයේදී කවුද එන්නේ කියන එක අපි ඕගොල්ලන්ට තව vlog එකකින් පෙන්නන්නම්. ඔන්න ඉතින් අපි දෙන්නව ඉතින් මේකේ පොඩ්ඩක් වැඩිපුර පෙන්නවා. ඒක නිසා ඊළඟ එකේ පොඩ්ඩක් අඩුවෙන් පෙන්නන්නම් කියලා කියන්නේ ගියේ පිස්සු දානේ. ඊළඟ එකෙත් අපි දෙන්න විතරයි ඉන්නේ. එහෙම තමයි තිසාරගේ බර්ත්ඩේ එක ඉවර වුණේ. දැන් අපි හැමෝම ගෙදර යන්නේ. මාත් එක්ක මේ vlog එක පුරාවට මෙහෙට ඕගලන්ට thank you. එහෙනම් bye. තව vlog එකක් අලුතෙන් අරන් එන්න. තව vlog එකක් ලස්සන vlog එකක් එන්න තියෙනවා. ඒකටත් ලෑස්ති වෙලා ඉන්න. අපි කියා bye. ඇයි? ඒක vlog කීපයක් වෙන්නේ. කීපයක් දෙන්න එක? හරි එකකට දාන්න බැරිනොත් vlog කීපයක් අරගෙන එන්න. එතගන්න. ඔයගොල්ලෝ හැමෝටම bye.